ඔයාලට සුබ දවසක්. උදේ නැගිට්ට හැටියෙම මේ වගේ ජූස් එකක් බොන්න තියෙනම් දවසම ෆ්‍රෙෂ් එකේ ඉන්න පුළුවන්. ඉතින් මම අද හදන්නේ ඉක්මනින් හදාගන්න පුළුවන් රසවත්ම ඇවෝකාඩෝ මිල්ක් ෂේක් එකක්. ඉතින් ඔයාලගේ ආහාර රටාවෙන් මිදිලා මේ වගේ ඇවෝකාඩෝ ඩ්‍රින්ක් එකක් බීලා බලන්නකෝ. උදේට නම් බඩගින්නක් දැනෙන එකක්වත් නෑ. මට නම් මිල්ක් ෂේක් වලින් රසම අලිගැට පේර වලින් හදන මිල්ක් ෂේක් එක. දැන් අපි බලමු අවකාඩෝ මිල්ක් ෂේක් එක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ වගේ අලිගැට පේර ගෙඩියක් අරගෙන මැද්දෙන් කපාගෙන ඉන්නවා. ඊළඟට ස්පූන් එකකින් මේ අලිගැට පේර ගෙඩිය බෙඩ ජා කප් එකකට දාගෙන ඉන්නවා. ඊළඟට මම මේ වගේ කප් එකක් අරගෙන ඒකට මද රස්නේ වතුර ටිකක් දාගෙන ඉන්නවා. ඒකට මම එකතු කරගන්නවා පිටි මේස හැඳි දෙකක්. ඊළඟට සීනි මේස හැඳකුත් එකතු කරගන්න ඕනේ. ඊළඟට වතුර පිරිසි කෝප්පයක් එකතු කරගන්නවා. ඊළඟට අපි අලිගැට පේර කප් එකට ලුණු පිංච් එකක් එකතු කරගන්නවා. දැන් අපි හදාගත්තු මිල්ක් කප් එකක් මේකට එකතු කරගමු. දැන් අපි හොඳට බ්ලෙන්ඩ් කරගමු. මේ වගේ වීදුරුවක් අරගෙන ඒකට අපි අයිස් කියුබ් ටික එකතු කරගන්න ඕනේ. අපි දැන් අපේ මිල්ක් ෂේක් එක මේකට දාගනිමු. තියෙන්නේ අපි හදාගත්තු ඇවෝකාඩෝ මිල්ක් ෂේක් එක. ඔයාලට මිල්ක් ෂේක් එකේ රස වැඩි කරගන්න පුළුවන් රටේ ඉඳි ඒ වගේම කජු, ආමන්ඩ් ඇට, මී පැණි වගේ දේවල් එකතු කරගෙන. ඩයට් කරන කෙනෙක් නම් ඒකට සීනි එකතු කරගන්න නැතුව මී පැණි ටිකක් එකතු කරගන්න. ඉතින් මම අද හැදුවේ අපේ බජට් එකට ගැලපෙන අඩු වියදමින් ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එකට ගිහින් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ රසම රස රෙසිපි try කරලා comment box එකේ comment කරන්න අමතක කරන්න එපා. මේ වගේ රසම රස රෙසිපි එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට බුදු සරණයි.